සුබ දවසක්. ලන්ඩනයේ කියවසනින් ඔයාගේ මතකයට නැගෙන සංකේත කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ අතරින් බිග්බැන් ගැන නොදුටු කෙනෙක් නොඇසූ කෙනෙක් ලෝකෙ නැති තරම්. සෑම සංචාරකයෙක්ම ලන්ඩනයට ගියාම බිග්බැන් අසල ඡායාරූපයක් ගැනීමටත් උත්සාහ කරනවා. ඒ තරමටමය ලන්ඩනයේ එහෙමත් නැත්නම් බ්‍රිතාන්‍යයේ අනන්‍යතාවයක් බවට පත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් අද අපි ලෝකයේ සොයා යමු වෙතින් මේ දැවැන්ත ලෝක ප්‍රකට නිර්මාණය ගැන ඔයා නොදැන හිටිය කරුණු කිහිපයක් අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් ආරාධනා කරනවා බිග්බැන් ගැන සියලු රහස් දැනගන්න වීඩියෝ එකේ අවසානය වෙන තෙක්ම රැඳිලා ඉන්න කියලා. ඒ වගේම ලෝකයේ විවිධ දේ දැනගන්න ලෝකයේ සොයා යමු අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. බිග්බැන් කියන්නේ කුළුණටද? අපි හැමෝම හිතාගෙන ඉන්නේ බිග්බැන් කියන්නේ මේ ලොකු කුළුණට කියලා. ඒත් ඇත්තටම ඒක එහෙම නෙමෙයි. බිග්බැන් කියන්නේ කුළුණ ඇතුලේ තියෙන අතිවිශාල සීනුවට. මේ කුළුණේ වර්තමාන නිල නාමය වෙන්නේ එලිසබෙත් කුළුණ. මෙයට මේ නිල නාමය ලැබිලා තියෙන්නේ 2012 වසරේ දෙවන එලිසබෙත් මහරජුණගේ දියමන්ති ජුබිලී සැමරීමත් සමග. නමුත් මීට පෙර මෙය ක්ලොක් ටවර් එහෙමත් නැත්නම් ඔරලෝසු කණුව කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. එහෙනම් ඇයි මේ කුළුණට බිග්බැන් කියලා කියන්නේ? ඒකට හේතුව තමයි මෙහි සීනුව ඉතා විශාල වීමත් එයට ඉතා විශාල ශබ්දයක් පැවතීමත්. ඉතින් මේ හේතුව නිසා තමයි අතීතයේ මේ සීනුව පමණක් බිග්බැන් කියලා හඳුන්වලා තියෙන්නේ. නමුත් කාලය සමග මුළු ගොඩනැගිල්ලම ජනප්‍රිය වෙලා තියෙන්නේ බිග්බැන් කියලා. බිග්බැන් නිර්මාණයේ ආරම්භය. බිග්බැන් ඉදිවුණේ අහම්බෙන් වගේ සිද්ධ වුණු විනාශයක ප්‍රතිඵලයක් විදිහට. 1834 ඔක්තෝබර් 16 වෙනිදා ලන්ඩනයේ පැරණි වෙස්ට්මිනිස්ටර් මාලිගය ගින්නකින් මුළුමනින්ම වගේ විනාශ වෙනවා. මේ ගින්නෙන් පසුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නැවත ප්‍රතිසංස්කරණය කරනවා. මේ සඳහා තෝරාගන්නේ චාල්ස් බැරීගේ සැලැස්ම. මේ සැලැස්මේ ඔරලෝසු කුළුණක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවට ගෞරවයක් විදියට දැවැන්ත ඔරලෝසු කුළුණක් මන්දිරයේ උත්තර කෙළවරේ ඉදි කරන්න තීරණය කරනවා. ඉතින් මේ ආකාරයට තමයි වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ උතුරු කෙළවරේ මේ අපූර්ව ඔරලෝසු කණුව නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කුළුණ නිර්මාණයට බැරී ගොතික් පුනරුද්ධ ශෛලයේ ප්‍රවීණයෙකු වුණු ඔගස්ටස් පෝගින්ගේ තමයි සහාය ලබා ගන්නේ. 1843 දී ඉදි කිරීම ආරම්භ වුණු මේ කුළුණ 1859 දී තමයි ඉදි කිරීම අවසන් කරන්නේ. මෙම එලිසබෙත් කුළුණ ගඩොල් සහ ඇන්ස්ටන් හුණුගල් භාවිතයෙන් තමයි ඉදි කරලා තියෙන්නේ. මෙහි උස මීටර් 96.3ක් වගේ වෙනවා. මෙහි පළල මීටර් 61ක්. ඒ වගේම මෙහි පිටත ආවරණය වාස්තු යකඩ රාමුවකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බිග්බැන් කුළුණ ඇතුළට මහජනතාවට ඇතුල් වෙන්න නම් අවසර ලැබෙන්නේ නැහැ. නමුත් විශේෂ පුද්ගලයන්ට නිලධාරීන්ට මෙම කුළුණ ඇතුළට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මෙහි කුළුණ මුදුනේ තියෙන ඔරලෝසු කාමරයට යන්න පඩි පෙළවල් 334ක් මෙහි ඉදි කරලා තියෙනවා. මෙම ඔරලෝසුව නිර්මාණය කිරීමේ සංකීර්ණම කාර්යය වෙලා තියෙන්නේ නිවැරදිවම වේලාව පෙන්වන ඔරලෝසුවක් නිර්මාණය කිරීම. ඉතින් මේ සඳහා තාරකා විද්‍යාඥ රාජකීය ශ්‍රීමත් ජෝර්ජ් එරි සහ ඔරලෝසු නිර්මාණ ශිල්පියෙකු වුණු එඩ්මන්ඩ් බෙකට් ඩෙනිස් තමයි සැලැස්ම නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් මේ නිර්මාණය කරලා තියෙන්නේ එඩ්වර්ඩ් ජෝන් ඩෙන්ට් සහ ෆ්‍රෙඩරික් ඩෙන්ට්. ඉතින් ලෝකයේ විශාලතම සහ වඩාත්ම නිවැරදි මහජන ඔරලෝසුව නිර්මාණය කිරීමේ අභියෝගය සාර්ථකව අවසන් කරමින්
1859 මැයි 31 වෙනිදා ඔරලෝසුව පළමු වරට ක්‍රියාත්මක කරලා තියෙනවා. බිග් බෙන් සීනුව ලන්ඩනයේ ලොකුම සහ ශක්තිමත්ම සීනුව බවට පත්වුණු මේ බිග් බෙන් සීනුව කිලෝග්‍රෑම් 13,760ක් පමණ බර වෙනවා. ඒ කියන්නේ ටොන් වලින් ගත්තොත් 13.7ක වගේ ප්‍රමාණයක්. මේ සීනුව මුලින්ම වාර්තු කරලා තියෙන්නේ 1856 දී. නමුත් මේ ලන්ඩනයට ගෙනෙවිත් පරීක්ෂා කරනකොට ඒ පුපුරා යෑම සිදු වෙලා තියෙනවා. ඊට පස්සේ 1858 දී නැවත වරක් සීනුව වාර්තු කරලා තියෙනවා. ඉතින් අදටත් එලිසබෙත් කුළුණිය අපිට දකින්න ලැබෙන්නේ මේ දෙවෙනි වර සවි කරන ලද සීනුව. ඒ වගේම මේ එලිසබෙත් කුළුණේ බිග් බෙන් ප්‍රධාන සීනුවට අමතරව සෑම මිනිත්තු 15කට වරක් නාද වෙන කුඩා සීනු හතරකුත් දැක ගන්න පුළුවන්. දැන් අපි බලමු බිග් බෙන් කියන නම ලැබුණේ කොහොමද කියලා. බිග් බෙන් කියන නම හැදුණු විදිය ගැන විවිධ මත පවතිනවා. එයින් එක ජනප්‍රිය මතයක් වෙන්නේ ඒ කාලයේ පැවතුණු මහජන වැඩ කටයුතු පිළිබඳ කොමිසමේ ප්‍රධානියා වුණු ශ්‍රීමත් බෙන්ජමින් හෝල් මහතාගේ නමින් මේ සීනුව නම් කළා කියන එක. මොකද ඔහු මේ ව්‍යාපෘතියට විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ගැන තියෙන අනෙක් ප්‍රසිද්ධම මතය වෙන්නේ ඒ කාලේ බොක්සින් ශූරයෙක් වුණු බෙන් කාඩ්ගේ නමින් මේ සීනුව නම් කළා කියන එක. ඉතින් කොහොම වුණත් බිග් බෙන් කියන නම අදටත් ලෝකයේ බොහෝ දෙනා ආදරය කරන ජනප්‍රිය නාමයක්. බිග් බෙන් ඔරලෝසුවේ නිරවද්‍යතාවය. බිග් බෙන් ඔරලෝසුව ලෝකයේ වඩාත්ම නිරවද්‍ය ඔරලෝසු වලින් එකක් විදියට තමයි ප්‍රසිද්ධ. මේ ඔරලෝසුවේ තියෙන විශේෂ යාන්ත්‍රණය හේතුවෙන් ඒ දිනකට තප්පර 1.5කට වඩා වෙනසක් නම් වෙන්නේ නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. මේ බිග් බෙන් ඔරලෝසුවේ මුහුණත් 4ක් දැක ගන්න පුළුවන්. මේ සෑම මුහුණතක්ම වීදුරු කැබලි 312ක් යොදාගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙම එක් මුහුණතක විශ්කම්භය අඩි 22.5ක් පමණ වෙනවා. මෙම ඔරලෝසුවේ පෑ කටුව අඩි 9ක දිගින් වගේම මිනිත්තු කටුව අඩි 14ක දිගින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මිනිත්තු කටුවේ දිග සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක දිගට වඩා විශාල වෙනවා. ඒ වගේම මේ ඔරලෝසුවේ මැෂින් එකේ බර ටොන් 5ක් පමණ වෙනවා වගේම මෙහි වේලාව නිවැරදිව පෙන්වීමට භාවිතා කරන පෙන්ඩුලමේ බර කිලෝග්‍රෑම් 310ක් පමණ වෙනවා. මෙම පෙන්ඩුලම තමයි බිග් බෙන් ඔරලෝසුවේ වේලාව නිවැරදිව පෙන්වීමට උපයෝගී කරගෙන තියෙන්නේ. ලෝක යුද්ධවලදී බිග් බෙන් පළමු ලෝක යුද්ධ කාලයේ 1916 ඉඳන් වසර 2ක කාලයක් ඔරලෝසුවේ සීනුව නාද වීමත් රාත්‍රී කාලයේ ආලෝකය නිකුත් කිරීමත් නවත්තලා තියෙනවා. මෙයට හේතු වෙලා තියෙන්නේ ජර්මානු ගුවන් යානාවලට ලන්ඩනයට පහර දීමට ඔරලෝසු කුළුණ මඟ පෙන්වීමක් විදියට භාවිතා කරන්න තිබුණු අවස්ථාව නැති කිරීම. ඉතින් මේ විදියට අක්‍රිය කෙරුණු බිග් බෙන් 1918 නොවැම්බර් 11 වෙනිදා උදේ 11ට තමයි නැවත ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ පළමු ලෝක යුද්ධයේ අවසන් වීම සංකේතවත් කරා කියලා තමයි සඳහන් වෙන්නේ. දෙවන ලෝක යුද්ධ කාලයේදී මේ බිග් බෙන් ඔරලෝසුව ලන්ඩනයට දැඩි ගුවන් ප්‍රහාර එල්ල වුණත් අඛණ්ඩව ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම මේ බිග් බෙන් සීනුවේ නාදය BBC විසින් සජීවීව විකාශනය කිරීමත් දිගටම සිදු කරලා තියෙනවා. නමුත් රාත්‍රී කාලයේ නම් ආලෝකය නිකුත් කිරීම නවත්තලා තමයි තිබිලා තියෙන්නේ. මේ දෙවන ලෝක යුද්ධ කාලයේදී එලිසබෙත් කුළුණටත් දැඩි හානි සිදු වෙලා තියෙනවා. නමුත් බිග් බෙන් ඔරලෝසුවට කිසිදු හානියක් සිදු නොවුණු නිසා මෙය අඛණ්ඩව නිවැරදි වේලාව සටහන් කරමින් නාද වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ බිග් බෙන් කියන්නේ ඔරලෝසුවකටත් වඩා යුද සමයේ
බ්‍රිතාන්‍ය ජනතාවට මහා සැනසීමක් දිරිගැන්වීමක් ලබා දුන් ප්‍රතිමූර්තියක් ලෙස තමයි සංකේතවත් කරන්නේ. බිග් බෙන් සහ චිත්‍රපට. බිග් බෙන් කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට ප්‍රියතම පසුබිමක්. ගණන් කළ නොහැකි තරම් චිත්‍රපටවලට, රූපවාහිනී වැඩසටහන්වලට, සංගීත වීඩියෝවලට මේ බිග් බෙන් දර්ශනය වෙලා තියෙනවා. ලන්ඩනයේ සංකේතවත් කිරීමක් විදිහට ලෝකයට පෙන්වන්න යොදාගන්න මේ බිග් බෙන් ඔරලෝසුව කියන්නේ නිකම් ඔරලෝසු කුරුණකටත් වඩා සංස්කෘතික නිරූපණයක්. බිග් බෙන් සහ අලුත් අවුරුදු සැමරුම්. ලන්ඩනයේ අලුත් අවුරුද්ද සැමරීමේදී බිග් බෙන් වලට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. මෙයට හේතු වෙන්නේ සෑම අලුත් අවුරුද්දකම ආරම්භයේ මධ්‍යම රාත්‍රිය වන විට බිග් බෙන් සීනුව නාද වීමත් සමග මල් වෙඩි සංදර්ශන ආරම්භ වීම. ඉතින් මේ දර්ශනය සජීවීව නරඹන්න ලොව පුරා මිලියන ගණනක් ජනතාව ලන්ඩනයට පැමිණීමත් විශේෂත්වයක්. ලන්ඩනයේ ජීවමාන සංකේතයක් වෙන බිග් බෙන් කියන්නේ ඉතිහාසය, කලාව සහ ඉංජිනේරු විද්‍යාව එකට මුසුවුණු විශ්මිත නිර්මාණයක්. ඒ වගේම නිකම් ඔරලෝසු කුරුණකටත් වඩා බ්‍රිතාන්‍යයේ නොසැලෙන ශක්තිය සහ කාලයත් සමග නොනැවතී ඉදිරියට යන ගමනේ සංකේතයක් ලෙසත් මේ සලකනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ එංගලන්තයේ සංස්කෘතික සලකුණක් වෙන එලිසබෙත් ඔරලෝසු කණුව. එහෙමත් නැත්නම් බිග් බෙන් ඔරලෝසුව ගැන. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්න වගේම ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ලෝකයේ තවත් විශ්මිත දේ දැනගන්න ලෝකයේ සොයා යමු අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.